Hi. Hello family members. Welcome back to my channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ළමයි ඔයාලට වැඩක් පෙරෙන්නද බලන්න. මම කොණ්ඩෙට පොඩි වෙනසක් කරා. දැන් අර මගේ කොණ්ඩේ පොඩක් ඩැමේජ් වෙලා අවුල් වෙලා තිබුණේ. ඊට පස්සේ මම මේ කොණ්ඩෙට හෙයා කට් එකක් කරා. දැන් මගේ කොණ්ඩේ සම්පූර්ණ මේ සේරම කොණ්ඩේ අර අගිස් පැල්ල ඒව මොනවත් නැහැ හෙල්දිව තියෙනවා. ඉතින් මම මගේ හෙයා කෙයාර් රූටින් එක ඔයගලට ඉස්සරහට අරගෙන එන්නම්. මම කොහොමද මගේ හෙයා එක මේන්ටේන් කරන්නේ සහ මගේ කොණ්ඩේ වවාගත්තේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මගේ කොණ්ඩේ කැපුවට පස්සේ මෙච්චර තිබුණේ නැහැ මේ මොන මෙච්චක් විතර මගේ දැන් මෙච්චක් විතර මගේ දැන් වැවිලා තියෙන්නේ. මම ඒකත් ඔයගලන්ට මගේ හෙයා කෙයාර් රූටින් එකත් මම ඉස්සරහට අරගෙන එන්න. අද මම කතා කරන්නේ මේ දවස්වල ඔයගලන්ට ගොඩාරියක් වැදගත් වෙන මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල තියෙන මේ රස්නෙත් එක්ක අපේ ස්කින් එක සෑහෙන්න ඩැමේජ් වෙනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි අපි අවුවට යනවා නම් අනිවාර්යයෙන්ම අපි සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ කියන එක. සන්ස්ක්‍රීම් එකකින් වෙන්නේ අපේ ස්කින් එක සුදු වෙන එකවත් මේ පැහැපත් වෙන එකවත් එහෙමවත් දෙයක් නෙමෙයි. අපේ ස්කින් එක ඉරේලියෙන් අපේ ස්කින් එකට වෙන ඩැමේජ් එක අවම කිරීමක් තමයි. ඒ ඩැමේජ් එක නැති කිරීමක් තමයි සන්ස්ක්‍රීම් එකකින් වෙන්නේ. මම ඒ ගැන වීඩියෝ එකක් කලින් දාලා තිබුණා. ඒක ගොඩක් දෙනෙක් බලලා තිබුණා. මම මෙහෙන් දාන්නම්. ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. ඔයාලා හැමෝටම thank you so much. මාව ට්‍රස්ට් කරලා මම කියන දේ අහලා ඔයගොල්ලෝ ඒ වගේ ප්‍රොඩක්ට් යූස් කරනවට ඒකේ කිසිම ප්‍රොමෝෂන් එකක් නෙමෙයි ළමයි යන්නේ. මගේ ඕනස්ට් රිවිව් එක තමයි යන්නේ. මම තාමත් යූස් කරන්නේ ඒ සන්ස්ක්‍රීම් එකම තමයි. ඉතින් ඔන්න ඔයගලන්ට මං අද ගෙනාවේ මේ අවුවත් එක්ක අපේ ස්කින් එක සෑහෙන ඩැමේජ් වෙනවා. ඉතින් ඔය අපි නොදැනුවත්ව තමයි අපේ ස්කින් එක ඩැමේජ් වෙන්නේ. අපිට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ඒකට අපේ ස්කින් එක සෑහෙන ඩැමේජ් වෙනවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ මේ ස්කින් එක ඩැමේජ් වෙන අපේ මේ ඉරේලියත් එක්ක අපේ ඩැමේජ් වෙන ස්කින් එක රිකවරි කරගන්නේ කොහොමද? ඒ ඩැමේජ් එක අපි අවම කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් ඔයා ක්ලාස් යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ෆ්‍රී ටයිම් එකක් වෙන් කරගන්න. හවස ඔයා ඔෆිස් ගිහින් ඇවිල්ලා එහෙම නැත්නම් ක්ලාස් ගිහින් ඇවිල්ලා ස්කූල් ගිහින් ඇවිල්ලා ෆ්‍රී ටයිම් එකක් ඔයා ඇරේන්ජ් කරගෙන ඔයාට මේ දේවල් ටික කරන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ඔයා ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි තෝරගෙන ඔයාට තියෙන ෆේස් වොෂ් එක හරි ක්ලෙන්ස් එක හරි සබන් හරි මොනවා හරි කමක් නැහැ. හොඳට මූණ ක්ලියර් කරගන්න තමයි ඕනි. හොඳට මූණ පිරිසිදු කරගන්න ඕනි. ඉස්සෙල්ලාම අංක 1 හොඳට මූණ පිරිසිදු කරගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් කරන්න කොමාරිකා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය ස්වභාවික කොමාරිකා කැලක් උනත් කමන්න. එහෙම නැත්නම් ඔයාට එහෙම හොයාගෙන අමාරුයි නම් අපහසුයි නම් ඔයාට පුළුවන් කොමාරිකා ජෙල් එක යූස් කරන්න. ඉතින් මේ ජෙල් එක හරි කොමාරිකා හරි මේ දෙකෙන් එකක් අරගෙන ඔයා පිරිසිදු කරගත්ත ඔයාගේ මූණට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. හොඳට මූණට ඇප්ලයි කරන්න. කොමාරිකාවල තියෙනවා කොමාරිකා කැල කැපුවට පස්සේ එන කහ පාට දියරයක්. අන්නේ දියරේ අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි අපි කොමාරිකා අපේ මූණට ඇප්ලයි කරන්නේ. එක කොමාරිකා හොඳට මූණ පිරිසිදු කරගන්න එක. දෙක කොමාරිකා ඇප්ලයි කරන එක. තුන්වෙනි එක තමයි ඔයාට පුළුවන් කරන්න අල තියෙන්නේ. අල ඉස්ම ටිකක් අපිට හදාගන්න පුළුවන්. ඒක හදාගන්න මෙහෙමයි අල ගෙඩියක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා ඒ අල ගෙඩිය ඔයා හොඳට ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගෙන හරි බ්ලෙන්ඩ් කරගෙන හරි කොහොම හරි අලවල තියෙන යුෂ තියෙන්නේ. අනේ යුෂ ටිකක් ඔයා එකතු කරගෙන ඒකට වතුර දාන්න එපා. වතුර කවලම් කරන්නේ නැතුව අලවල යුෂ එකතු කරගෙන ඒක අයිස් කියුබ් තියෙන්නේ. අපි අයිස් කෙට හදාගන්නේ. අනේ වගේ අයිස් කියුබ් වලට අයිස් මේ අපි අයිස් කෙට හදාගෙන යන්න එකට දාලා අයිස් කියුබ් ටිකක් හදාගෙන ඔයාට පුළුවන් ඔයාගේ මූණේ ඇබ්සෝබ් කරන්න ඇප්ලයි කරගන්න. ඒක කරන්නේ ඉස්සෙල්ලා හොඳට මූණ පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ කොමාරිකා ගන්නවා. කොමාරිකා කැහැල්ල ගාලා අපි අනිවාර්යෙන් අපේ මූණට හොඳට ඇබ්සෝබ් වෙන්න විනාඩි 20ක් විනාඩි 15ක් 20ක් විනාඩි 30ක් විතර තියලා හොඳට මූණට ඇබ්සෝබ් වුණාට පස්සේ තමයි අපි අපේ අල කියුබ් එක මේ මූණට ඇප්ලයි කරන්නේ. මේ තුන කරලා බලන්න ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් හම්බෙවි. තව ඔයගලන්ට කරන්න පුළුවන් බීට්‍රූට් තියෙන මේ අල කියුබ් වලින් අපේ මූණේ තියෙන මොනවාද සන්බර්න්
ඒව නැති වෙලා යනවා. එතකොට කෝමාරිකා වලින් අපේ මූණේ තියෙන විස බීජ කුණුව නම්මනම් අයින් කරලා ඒකෙනුත් අපේ මූණ ක්ලියර් කරන එක වෙන්නේ. මේ අල වලින් ගොඩාක් දේවල් අපේ මූණට ලැබෙනවා. ඒ නිසා අල කියුබ් සත්කාරය අනිවාර්යෙන් කරලා බලන්න. ඕගොල්ලන්ට පුළුවන් නම් කැමති නම් ඕගොල්ලෝ කරලා බලන්න. බීට්රූට් සත්කාරය. ඒක ගොඩාක් හොඳයි ස්කින් එක පැහැපත් කරගන්න ගොඩාක් හොඳයි. ඒකේ කරන්න තියෙන්නේ ඒකෙත් බීට්රූට් අරගෙන හොඳට සුද්ධ කරලා පොත්ත අයින් කරලා හොඳට ග්‍රේට් කරගෙන බීට්රූට් වල යුෂ ගන්න එක තමයි කරන්න තියෙන්නේ. අල වගේම යුෂ අරගෙන අර වගේ අයිස් මෝල්ඩ් එකකට දාලා අයිස් කියුබ් හදාගෙන එක කියුබ් එකක් හෝ කියුබ් දෙකක් අරගෙන ඔයාගේ මූණට හොඳට ඇප්ලයි කරගන්න. ඉතින් මේ හතර කරලා බලන්න. බීට්රූට් එක අනිවාර්ය නැහැ. අනිත් තුන අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් හම්බෙවි. ඉතින් ඕගොල්ලෝ යූස් කරලා බලලා මටත් රිසල්ට් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉස්සරහට එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක ඇතුව මේ දේවල් කරා වගේම ඔයා අනිවාර්යයෙන්ම දවසට ලීටර් අපි කලින් නම් බිව්වේ දවසට ලීටර් 3ක් වගේ. ඒ වුණාට දැන් 3 මදි. මේ රස්නෙත් එක්ක ලීටර් 3 හොඳටම මදි. අපේ ඇඟ මාර විදිහට වේලනවා ළමයි. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් කොමඩු එහෙම නැත්නම් තැඹිලි කුඩුම්බා එතකොට වතුර එහෙම සෑහෙන්න බොන්න ලීටර් 4ක් 5ක් බිව්වට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට වතුර බොන්න පුළුවන් තරම්. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් වතුර වලට පිපිඤ්ඤා දෙහි මේ වගේ දේවල් මේ එකතු කරගෙන වතුර එක බොන්න. පිපිඤ්ඤා එකතු කරන එකත් ගොඩක් හොඳයි. ඇත්තටම ඇඟ සීතල අර يعني උෂ්ණ ගතිය අඩු වෙනවා ඇඟේ මේ දේවල් කරන එකේ. බෙලිමල් එහෙම බොන්න හොඳයි නම් බොන්න පුළුවන් නම් තවත් හොඳයි. මේ දේවල් කරලා බලන්න. එහෙනම් ඔයගොල්ලෝ රිසල්ට් අනිවාර්යයෙන් මටත් කියන්න. අදට ගිහින් එන්නම්. බයි. හැමෝම පරිස්සමින් ඉන්න.